අයිබෝන් අවුරුදු ගාණක් තිස්සේ ෆිසිකල් ක්ලාසස් වල භෞතික පන්ති වල දැන් ඔය පන්ති කිව්වම ඉස්සර භෞතික පන්ති කියලා අපි විශේෂයෙන් කියන්නේ නැහැ. මොකද පන්ති කරනවා කියන්නේ අපි ශාලාවක ළමයි වාඩි කරගෙන උගන්වන එක. අවුරුදු ගාණක් එහෙම උගන්වලා මේ බොහොම අත්දැකීම් මතකයන් වැඩ ප්‍රතිඵල සාර්ථක වීම අසාර්ථක වීම ගොඩක් එක අපේ වෘත්ති ජීවිතේ ගත වුණා ඉගෙනවීමත් එක්ක. හැබැයි මෑත කාලේ අපිට පේන්න තියෙන ලොකු ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා මේ අධ්‍යාපනයත් එක්ක මේ Zoom එක, YouTube එක, TikTok එක එහෙම නැත්නම් මේ ඔන්ලයින් පැත්ත ළමෙක් තමන්ගේ අධ්‍යාපනයට එකතු කරගෙන තියෙනවා. ඒ කියන්නේ ෆිසිකල් පන්තියකට ගිහලා ඉගෙන ගත්තත් ඔන්ලයින් පැත්තට අනිවාර්යෙන් තමන්ගේ සපෝටින් ක්ලාස් එකක් එහෙම නැත්නම් රිවිෂන් එකක්, පේපර් ක්ලාස් එකක් වගේ යනවා. ඒකේ සාධාරණ හේතුකුත් තියෙනවා. ඒකට හේතුව තමයි ඒකේ කැපැසිටි එක ලොකුයි. උදාහරණයක් අපිට 3 wheeler එකක් කන්ටැක්ට් කරගන්න අමාරු වෙලාවල් ඕන තරම් තියෙනවා. දැන් ඒක ලේසි. අපි පික්මි එක හරහා පික්මි එක ඇප් එක දාගත්තාම අපිට කිසිම කරදරයක් නැතුව අපේ ගේ ගාවට අපි ඉන්න තැනට 3 wheeler එක එනවා. ඒතර ඒක නැති ප්‍රදේශයකට ඒක කරදරයක්. ඒ වගේම ඒක තියෙන ප්‍රදේශයකට එහෙම පිරිසකට ප්‍රජාවකට ඒක වාසියක්. ඒ නිසා අපි මේ ඔන්ලයින් අධ්‍යාපනය කියලා කියන්නේ අලුත් මානයක් ලෝකේ විවෘත කරලා දීලා තියෙනවා. අපිට සාමාන්‍ය භෞතික පන්තිකදී කරන්න පුළුවන් ධාරිතාවට වැඩි ඉගෙනවීම් ධාරිතාව මේකේ කරන්න පුළුවන්. ඒ නිසා එහෙම චේතනාවකින් අපි සාමාන්‍යයෙන් භෞතික පන්ති පවත්වාගෙන යන ගමන් හරිද අපි කාලසටහන් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළා. මම පෞද්ගලිකව පන්ති කරගෙන ගියා. ඒ කියන්නේ තනියම ඔන්ලයින් ක්ලාසස් මම කරගෙන ගියා. ඒ අතරේ මට ආරාධනාවක් ලැබුණා අධ්‍යාපන ආයතනයක් එක්ක අලුත් අධ්‍යාපන ආයතනයක් එක්ක මේ ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට උගන්වන අධ්‍යාපන ආයතනයක් එක්ක සම්බන්ධ වෙන. ඒ තමයි එක්ස්ට්‍රා මාක් ඇකඩමි එක. ඒක බොහොම සුබදව ලැබිච්ච ආරාධනාවක්. ඉතින් ඒක මම සතුටින් බාරගත්තා. ඒගොල්ලන්ත් එක්ක මම සම්බන්ධ වුණා. මගේ හිතවත් සහෝදර ගුරුවරු කීප දෙනෙකුත් මේකත් එක්ක සම්බන්ධ වුණා. තව අයත් ඉන්නවා. ඒ අයත් එක්ක හිතවත්කම අලුතෙන් හැදුනා නැත්තේ නෑ. බොහෝ අතීත හිතවත්කම් නැතත් බොහොම සුන්දර මිනිස්සු ටිකක් ආයිත් මටත් ඔන්ලයින් වලදී මුණ ගැහුණා. කියන්නේ භෞතික පන්තිවලදී අපිට මුණ ගැහිච්ච ගුරුවරු අතරේ තවත් පිරිසක් ආශ්‍රය කරනත් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ හම්බුණා. ඒ වගේම දරුවෝ පිරිසකුත් ඔන්ලයින් අපිට මුණ ගැහුණා. ලංකාවේ විවිධ ප්‍රදේශවල එක තමුතු අත්දැකීමක්. Zoom එකේ ක්ලාස් එකක් කරනකොට මොරටුවේ පැත්තේ දරුවෙක් කමෙන්ට් එකක් දානකොට ඒක වෙනම එකක්. අපිට කවදාවත් ජීවිතේ උගන්නන්න හම්බෙන්නේ නැති අවස්ථාවක් ඒක. සමහරවිට ඒ පන්තියේම දරුවෙක් අහන ප්‍රශ්නකට උත්තර දෙනකොට මම අහනකොට පුතාගේ නම කියලා කොහෙන්ද කියලා එයා බදුල්ලේ කිව්වහම ඒක වෙනම විදිහක් නේ. ඊට පස්සේ තව දවසක මැසෙන්ජර් හරහා පණිවිඩයක් එනකොට ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන කියලා මම කොහෙන්ද කියලා වුවාම ඒ ළමයා අවිස්සාවෙල්ලෙන් කිව්වහම ඒක වෙනම එකක්. ඒ නිසා ඔන්ලයින් අධ්‍යාපනය කියලා කියන්නේ ධාරිතාව තියෙන මිනිස්සුන්ට ගොඩක් දේවල් ලෝකේ කරන්න පුළුවන් අවස්ථාවක් හදන තැනක්. ඒ නිසා බොහොම මේ අර යහපත් චේතනාවෙන් අපි TikTok Facebook YouTube එහෙම නම් කිව්වම ටිකක් අර සෝෂල් මීඩියා එක්කම අපේ ලංකාවේ තියෙනවනේ නෙගටිව් ඉමේජ් එකක් හැදිච්ච. ඉතින් ඒක අපි පොසිටිව් ඉමේජ් එකක් බවට පත් කරමින් අපි අපේ TikTok කරහා දරුවන්ට උගන්වනවා. TikTok කරහා කරන්නේ ගොඩක් අය විහිළු කරන එක, සරලව කිව්වොත් ගොම්පාට් දාන එක. අපි ඊට එහා ගිහිල්ලා ටිකක් මේ ලස්සන දේවල් ළමයින්ට පැහැදිලි කරලා දෙන්න TikTok අවකාශය පාවිච්චි කරනවා. Facebook කරහා දරුවෝ දැනුවත් කරනවා. YouTube හරහා Zoom හරහා අපි දරුවන්ට උගන්වනවා. උගන්වලා ප්‍රතිඵල ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවට වඩා දශමකින් හරි වැඩි කරන්න හරිද දායකත්වයක් අපි සලසලා දෙනවා. දැන් තනියම මම කරගෙන ගියේ වැඩේ මිස්ටර් BS කියන නමින් අලුත් ටැග් ලයින් එකක් එක මම කරගෙන ගියේ වැඩේ. දැන් කණ්ඩායමක් එකතු වෙලා කරගෙන යනවා. අපි වැඩ පටන් ගත්තී හවස. ඇත්තට මේ හවස තමයි අපි මේ සියල්ල අර ලොන්ච් කරේ අපි හවස. ඒ උණුවෙම පණිවිඩය දානවා. මම අවුරුදු 10කට වැඩි කාලයක් 15කට ආසන්න කාලයක් මාතරගාල නගරවල උපකාරක පන්ති කරපු ව්‍යාපාරාධ්‍යනය කියන විෂය අවුරුදු ගාණක් එක දිගට උගන්වපු තාමත් නොනවත්වාම උගන්වගෙන යන අමිල මදනායක මං ප්‍රතිඵල මොනවද කින්ද මන්ද ඒවා අපි වෙනම කතා කරමු. මගේ නමින් ඔය කිව්ව නමින් Facebook පිටුවක් තියෙනවා. ඒකට ගියානවට ප්‍රතිඵල ගැන මගේ බලා ගන්න පුළුවන්. මේකට සාධාරණ අයිතියක් මට තියෙනවද නැද්ද කියලා තවත් අවුරුද්දක ළමයින්ට උගන්වන්න අයිතියක් තියනවද නැද්ද කියලා ඔයගොල්ලන්ට මගේ Facebook පිටුව හරහා බලන්න පුළුවන්. අපි අර ටැග් ලයින් වලට මම පෞද්ගලිකව එච්චර කැමති නෑ. දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කළ. හරිද? එහෙම කරන්න බෑ. දිස්ත්‍රික් ප්‍රථමයේ බිහි වෙන්නේ මේ මම අවුරුදු දෙකක් උගන්වලා නෙමෙයි. විෂයන් තුනක් එතනක් තියෙනවා. ඊළඟට
ඒ දරුවට උගන්වපු සාමාන්‍ය පෙළ ගුරුවරු එසේරම අමතක කරන ඒ දරුවට හරියට අහුරු ටික ලියන්න උගන්වපු මොන්ටිසෝරි ටීචර් ඒ දරුවා බොහොම අමාරුවෙන් උස්මහත් කරපු උගන්වපු එයාගේ තාත්තා අම්මා සමහර දරුවන්ගේ තාත්තා නෑ අම්මා විතරයි හරිද ලොකු ෆයිට් එකක් දීපු ඒ අම්මලා තාත්තලා සියලු දෙනාම අමතක කළා දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කළා වගේයි කියලා මම කියන්නේ කියලාත් නෑ කියන බලාපොරොත්තුකුත් නෑ හැබැයි යම් තැන්වලදී අපිට අපේ රඳා පැවැත්ම සඳහා යම් වචන වාග් විලාසයන් පාවිච්චි කළා අපි ප්‍රතිඵල ගැන දැනුවත් කිරීමක් කරන්න වෙච්ච අවස්ථා උපකාරක පන්ති ජීවිතේ නැතුවම නෙමෙයි. එහෙම සටහන් කීපයක් මගේ Facebook පිටුවේ තියෙනවා. ඒවත් බලලා අපේ ඔන්ලයින් පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ TikTok channel එක follow කරන්න, අපේ Facebook එක follow කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. අපි Extra Mark Academy ලස්සන අලුත් හොඳ වැඩ ටිකක් හොඳ ටීම් එකක් එක්ක හොඳ ගුරුවරු ටිකක් එක්ක ලස්සන වැඩ ටිකක් සැලසුම් කරලා තියෙනවා කරගෙන යන්න. එකතු වෙන්න අපි අලුත් වැඩෙත් එක එක්ස්ට්‍රා මාක් ඇකඩමි. මේක වෙනස් වැඩක්. thank you වීඩියෝ එක බලපු හැමෝටම කමෙන්ට් එකක් දාන්න. මේක ෂෙයා කරලා දෙන්න. මේක අනාගතයට ප්‍රයෝජනවත් පණිවිඩයක් වේවි. ස්තුතියි.